ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. කාවින්දීස් ප්ලේස් ක්‍රොෂේ ඇකඩමි එකත් එක්ක එකතු වෙලා ගොතන්න ඉගෙන ගන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයාලගේ ගෙතුම් පාඩම් මෙහෙවන මම තිලිනි අයේෂා කාවින්දී. ඉතින් ළමයි මේ ගෙතුම් කියලා කියන්නේ හරිම ලස්සන කලාවක්. ඉතින් මේ පන්ති අරමුණ තමයි ගොතන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට අවශ්‍ය මූලික ගෙතුම් ක්‍රම ටික කියා දෙන එක. මේ මූලික ගෙතුම් ක්‍රම ටික හරියට දැනගත්තට පස්සේ ඔයාලට වෙන පැටර්න් එකක් බලලා chart එකක් බලලා එහෙම නැත්නම් වෙන ටියුටෝරියල් එකක් බලලා ලස්සන නිර්මාණයක් කරන්න හැකියාව ලැබෙනවා. අද පන්ති පළවෙනි දවසේ. අද අපි කතා කරන්නේ අපි ගොතන්න ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕනේ මූලිකම න්‍යායාත්මක කරුණු ටික ගැන. වීඩියෝ එක බලන්න කලින් ලෑස්ති කරගන්න පෑනක් එක පාටක් නෙමෙයි පෑන් පාට කීපයකින් පෑන් ගන්නවා නම් හොඳයි. ඒ වගේම පොතක් ගන්න. අපි පිළිවෙලට නෝට් එක ලියාගෙන ඉස්සරහට යමු. මගේ පන්තියට සහභාගී වෙන දරුවෝ හැමෝම නෝට් එක ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම බලනවා නෝට් එක. ඒ වගේම ප්‍රායෝගික අභ්‍යාස මම දෙන හැම එකක්ම කරලා පෙන්නන්න ඕනේ. මොකද මට අවශ්‍යයි ඕගොල්ලෝ මේක හරියට ඉගෙන ගන්න. මේක නිකම්ම වීඩියෝ එක බලලා නැහෙම නැත්තම් වීඩියෝ එක බලන්නේව නැතුව ඔහේ නිකන් කාලය ගත වෙනවට වඩා මම කැමතියි ඕගොල්ලෝ හරියට මේක ඉගෙන ගන්නවා නම්. මොකද මම කරන කැපකිරීම ඔයාලට ප්‍රයෝජනයක් වෙනවා දකින්නයි මට අවශ්‍ය. හැමෝම ලෑස්ති නේද? අපි පන්තිය පටන් ගමු. සිංහල භාෂාවෙන් පොදුවේ ගෙතුම් කියලා හඳුන්වන මේ ලස්සන කලාව භාවිතා කරන උපකරණ සහ ශිල්ප ක්‍රම අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි ක්‍රොෂේ සහ නිටිං. අපි මේ පාඩම් මාලාව පුරාම කතා කරන්නේ ක්‍රොෂේ කියන ගෙතුම් ක්‍රමය ගැන. මෙන්න තියෙනවා අපේ පළවෙනි මාතෘකාව. ක්‍රොෂේ. හොඳයි. මේ රූපයෙන් මොනවද ඔයාලට පේන්නේ? බලන්නකෝ. නූලක් තියෙනවා. ඒ නූල ආධාරයෙන් කරපු නිර්මාණයක කොටසක් පේනවා. ඒ වගේම ඔයාලට පේනවා කෙළවර කොක්කක් වගේ නැම්මක් සහිත විශේෂ උපකරණයක්. මෙන්න මේක තමයි අපි ගෙතුම් කටුව කියලා හඳුන්වන්නේ. මෙන්න මේ විශේෂිත ගෙතුම් කටුව පාවිච්චි කරලා තනි නූලක් ආධාරයෙන් විවිධ නිර්මාණ කිරීමේ කලාව අපි හඳුන්වනවා ක්‍රොෂේ කියලා. හරි. එතකොට තනි ගෙතුම් කටුවක් සහ නූලක් ආධාරයෙන් විවිධ නිර්මාණ කිරීමේ කලාව ක්‍රොෂේ කියලා හඳුන්වනවා නම් මොකක්ද මේ නිටිං කියලා කියන්නේ? ඔන්න බලන්න මේ රූපේ. ඔයාට මොකද්ද පේන්නේ? මේකේ තියෙනවා විශේෂ උපකරණ දෙකක්. කටු දෙකක් දෙපැත්තෙන් තියෙනවා. තනි නූලක් තියෙනවා පේනවා. මේ කටු දෙක ආධාරයෙන් කරපු නිර්මාණය පේනවා. හරි. අන්න එහෙනම් ගෙතුම් කටු දෙකක් විශේෂ උපකරණ දෙකක් සහ තනි නූලක් භාවිතයෙන් විවිධ නිර්මාණ කිරීමේ කලාව නිටිං කියලා හඳුන්වනවා. ඔන්න අද ඉඳන් මගේ ළමයින්ට පුළුවන් මේ කලාවන් දෙක නිවැරදිව වෙන් කරලා අඳුර ගන්න වගේම නිවැරදි වචන භාවිතා කරන්න. ඔන්න බලන්නකෝ අපි ආයෙමත් සැරයක් බලමු මේ දෙක ගැන. පළවෙනි රූපේ ඔයාලට පේනවා නිල් පාට ගෙත්තමක් තියෙන. ඒ රූපේ පේනවා කොක්කෙලවර කොක්කක් සහිත තනි ගෙතුම් කටුවක් ආධාරයෙන් මේ නිර්මාණය කරගෙන යන්නේ. අනිත් කොළ පාට ගෙත්තම තියෙන රූපේ ඔයාලට පේනවා කටු දෙකක් ආධාරයෙන් මේ ගෙත්තම කරගෙන යන්නේ. එතකොට තනි කටු ආධාරයෙන් තනි නූල පාවිච්චි කරලා ඒ කරන ගෙත්තම ඒ කලාව ක්‍රොෂේ කියලා හඳුන්වනවා. කටු දෙකක් ආධාරයෙන් මේ කරන කලාව නිටිං කියලා හඳුන්වනවා. හරි ළමයි ඔයාලගේ පොත අරගන්න. අපි දැන් නෝට් එක ලියන්න පටන් ගමු. පළවෙනි පිටුව පෙරලලා ලියන්න ලොකුවට මාතෘකාව ගෙතුම් කලාව කියලා. අද දිනේ දාලා පටන් ගන්න ළමයි. ළමයි මම වීඩියෝ එක ඉක්මනින් කරගෙන යන්නම්. නැත්තම් මේක ගොඩක් දිග වීඩියෝ එකක් වෙනවනේ. ඕගොල්ලෝ නෝට් එක ලියා ගන්නකොට වීඩියෝ එක ස්කිප් කර කර ඒක හරියට ලියා ගන්න. හොඳද? දැන් ඔයාලා මාතෘකාව ලියවන්නේ ගෙතුම් කලාව කියලා. මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදලා මේ රූපේ තියනවා වගේ දෙපැත්තෙන් ලියා ගන්න ක්‍රොෂේ සහ නිටිං කියලා. ගෙතුම් කලාව කියන ප්‍රධාන මාතෘකාව කොටස් දෙකකට බෙදුවා. එක පැත්තක ක්‍රොෂේ අනිත් පැත්තේ නිටිං. මෙහෙම ලියා ගන්න. හරි. ඊළඟට ලියා ගන්න පළවෙනි අනුමාතෘකාව ක්‍රොෂේ. ඒක ලියලා ඒකට යටින් තනි තරුවක් දාලා ලියා ගන්න. තනි ගෙතුම් කටුවක් හා නූලක් භාවිතයෙන් විවිධ නිර්මාණ කිරීමේ කලාව ක්‍රොෂේ ලෙස හැඳින්වේ. මම ආයෙම කියවන්නම්.
තනි ගෙතුම් කටුවක් හා නූලක් භාවිතයෙන් විවිධ නිර්මාණ කිරීමේ කලාව ක්‍රොෂේ ලෙස හැඳින්වේ. හරි. ඊළඟ තරුව මේ සඳහා එක් කෙළවරක කොක්කක් වැනි නැම්මක් සහිත විශේෂ උපකරණයක් භාවිතා කරයි. ලියාගන්න ඊළඟ අනුමාත්‍රිකාව knitting. රූපේ අකුරු තියනවා ළමයි බලලා ලියාගන්න. හරි. තරුවක් දාලා ලියන්න යටින්. ගෙතුම් කටු දෙකක් සහ තනි නූලක් භාවිතයෙන් විවිධ නිර්මාණ කිරීමේ කලාව knitting ලෙස හඳුන්වයි. ආයි කියනවා ගෙතුම් කටු දෙකක් සහ තනි නූලක් භාවිතයෙන් විවිධ නිර්මාණ කිරීමේ කලාව knitting ලෙස හඳුන්වයි. හරි. ඊළඟ තරුව උල් කරන ලද පැන්සලක් වැනි විශේෂ ගෙතුම් කටු දෙකක් මේ සඳහා භාවිතා කෙරේ. ළමයි මේ ගෙතුම් කලාව ආරම්භ වෙච්ච රට කොහෙද කියලා හරියටම නිශ්චිතව මෙන්න මේ රටේ ඇති වුණා කියලා සඳහනක් නැහැ. නමුත් ගොඩක් දෙනෙක් විශ්වාස කරන දේ තමයි මේක අරාබිය ආශ්‍රිතව බිහි වෙන්නට ඇති කියලා. ලියාගන්න වෙන පාටකින් තරුවක් දාලා ගෙතුම් කලාව අරාබිය ආශ්‍රිතව බිහිවන්නට ඇතැයි විශ්වාස කෙරේ. හරි ළමයි මම ඔයාලට මුලදිම පාඩම පටන් ගන්නකොටම කිව්වා අපි කතා කරන්නේ මේ පාඩම් මාලාව පුරාම ක්‍රොෂේ කියන ගෙතුම් කලාව ගැන. මෙන්න මේ ක්‍රොෂේ කියන ගෙතුම් කලාවෙන් බිහි වෙච්ච තවත් උපකලාවන් තියෙනවා. ඒක ඇවිල්ලා ක්‍රොෂේ නිර්මාණ කරන විවිධ උපක්‍රම විවිධ නිර්මාණ කරන ක්‍රමවේද කියලා හඳුන්වන්න පුළුවන්. මේ වගේ ක්‍රමවේද කිහිපයක්ම තියෙනවා. එකක් ටැපෙස්ට්‍රි ක්‍රොෂේ කියලා හඳුන්වනවා. ලේස් ක්‍රොෂේ එහෙම නැත්නම් අයිරිස් ක්‍රොෂේ ඊළඟට ගොඩක් අය දන්න අමිගුරුමි ඔන්න ඔය වගේ කෝනර් ටු කෝනර් ක්‍රොෂේ අන්න ඒ වගේ විවිධ ක්‍රොෂේ නිර්මාණ කරන ක්‍රමවේද තියෙනවා. හරිද? මම මේ පාඩම ඇතුලේ ඒක ගැන කතා කරන්නේ නැහැ. මේ ක්‍රොෂේ වල මූලික ගෙතුම් ක්‍රම ටික ගැන ඔයාලට කියා දුන්නාට පස්සේ වෙන අවශ්‍යතාවය අනුව බලලා මම අනිත් ඔය ගෙතුම් නිර්මාණ කරන ක්‍රමවේද ගැනත් ඔයාලට වීඩියෝ අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඒ ගැන මම කතා කරන්නේ නැහැ. මේ පාඩම් මාලාවේ මම දැනට කතා කරන්නේ ක්‍රොෂේ කියන ගෙතුම් කලාව සහ ඒකෙන් බිහි වෙච්ච අමිගුරුමි කියන උපකලාව ගැන විතරයි. හොඳද? ඔන්න අපේ ඊළඟ මාතෘකාව තියෙනවා. මොකද්ද? අමිගුරුමි. ඔයාලා ගොඩාක් දැකලා ඇති අමිගුරුමි නිර්මාණ නම්. යන්න බලන ළමයි අපි කලින් දැකපු අර ක්‍රොෂේ නිර්මාණයි මේ අමිගුරුමි නිර්මාණයි අතර තියෙන ප්‍රධාන වෙනස ඔයාලට පේනවද? අර ක්‍රොෂේ ඔක්කොම ද්විමානයි. ක්‍රොෂේ වගේම knitting කියන්නේ ද්විමාන නිර්මාණ. ඒ කියන්නේ හරියට පැතලි නිර්මාණ. නිකන් පොතක් වගේ අන්න ඒ වගේ ඒවා. නමුත් ළමයි අමිගුරුමි කියන්නේ ත්‍රිමාන නිර්මාණ. ඒ කියන්නේ අපේ අතට අහු වෙන ඒවා. soft toys 3D නිර්මාණ තමයි ඔක්කොම අමිගුරුමි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම soft toys. එතකොට මේ අමිගුරුමි කියන්නේ ක්‍රොෂේ කියන ගෙතුම් කලාව ආශ්‍රයෙන් බිහිවෙච්ච උපකලාවක්. මේකෙදී පාවිච්චි කරන්නේ ඔක්කොම ක්‍රොෂේ ක්‍රමවේද. ක්‍රොෂේ කරන ගෙතුම් කරන ක්‍රමවේද පාවිච්චි කරන්නේ. ක්‍රොෂේ වලට පාවිච්චි කරන තනි ගෙතුම් කටුවමයි මේකට පාවිච්චි කරන්නේ. මේකේ විශේෂත්වය තමයි ඇතුළට පැඩින් හෝ මොන හරි ස්ටෆ් කරන ද්‍රව්‍යයක් පුරවලා ත්‍රිමාන නිර්මාණ කිරීම. ඔයාලට පේනවා ළමයි මේ වගේ තියෙනවා හරි කියුට්නස් එකක්. ඒ කියන්නේ හුරතල් හුරු බොටි ගතියක්. අමිගුරුමි නිර්මාණ හැම එකක් මේ වගේ. මේකට මූලිකම හේතුව තමයි මේක බිහි වෙච්ච රට ජපානය වීම. අමිගුරුමි නිර්මාණ බිහි වෙලා තියෙන ජපානය ආශ්‍රය කරගෙන ඔයගොල්ලෝ දැකලා ඉතින් ජපානයේ තියෙන හැම දෙයකම කියුට්නස් එක. එහෙම නැත්නම් හුරු බොහටි ගතිය අර හුරතල් පෙනුම අන්න ඒක තියෙනවා. අන්න ඒ ගතිය මේ අමිගුරුමි නිර්මාණවලත් අපිට දකින්න පුළුවන්. හරි නේද? අපි එහෙනම් ලියාගමු ඊළඟ මාතෘකාව අමිගුරුමි.
ෆොටෝ එකේ අකුරු තියෙන ළමයි බලලා ලියා ගන්න. අමිගුරුමි. හරි නේද? හරි. ඒකට යටින් තරුවක් දාලා ලියා ගන්න. ක්‍රොෂේ ගෙතුම් උපක්‍රම භාවිතා කරමින් ත්‍රිමාන නිර්මාණ කිරීමේ කලාව අමිගුරුමි ලෙස හැඳින්වේ. හරි නේද? ඊළඟ තරුව මෙම ත්‍රිමාන නිර්මාණ හුරු බුහුටි සහ සුරතල් පෙනුමක් ගනී. හරි. වෙන පාටකින් තරුවක් දාලා ලියන්න. අමිගුරුමි කලාව ජපානයේ බිහි වූවකි. හරි නේද? අමිගුරුමි කලාව ජපානයේ බිහි වූවකි. ළමයි මේ නෝට් ලියනකොට නිතරම මේ පරිභාෂික වචන තියෙනවානේ. ක්‍රොෂේ, නිටින්, අමිගුරුමි. ඒ අපිට දැනට හම්බුනේ ওই වචන තුන විතරයි. නමුත් ඉස්සරහට යනකොට අපිට තව වචන හම්බ වෙනවා. ඒ හැම වචනයක්ම ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. මොකද දන්නවද? මේ කලාව ලංකාවේ අපේ රටේ බිහි වෙච්ච කලාවක් නෙමෙයි. මේක සිංහලයේ කලාවක් නෙමෙයි. එතකොට මේ කලාව ඇතුලේ පාවිච්චි වෙන වචන වලට ආසන්න වශයෙන් පරිවර්තනය කරගත්ත වචන තමයි සිංහල භාෂාවේදී අපිට හම්බෙන්නේ. ඉතින් මේක විශ්වීය කලාවක්නේ. අපිට මේක ගැන ඉගෙන ගන්නකොට, මේ ගැන ටියුටෝරියල් බලනකොට, chart pattern ඕවා බලනකොට ඒ කලාවට ආවේනික වෙච්ච වචන වලින් තමයි ඒක තියෙන්නේ. සිංහල භාෂාවෙන් මේක ඉගෙන ගැනීම හරිම, يعني ඒක සිංහල භාෂාවේ වචන අපි දැනගෙන සිටීම ප්‍රමාණවත්. නමුත් මේ කලාව ඉස්සරහට ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය වෙන්නේ ඒ කලාව සඳහාම වෙන්නු ඒ වචන. ඒ නිසා ඒවා ඉංග්‍රීසි අකුරු වලින් ඒ වචන ඒ විදිහටම ලියන්න. ඒක ඔයාලට ඉස්සරහට යනකොට ලොකු ප්‍රයෝජනයක් වේවි. හරි ළමයි, අපි කලින් කිව්වා වගේම අපි මේ පාඩම් මාලාවේ ක්‍රොෂේ සහ අමිගුරුමි කියන කලාව ගැන තමයි කතා කරන්නේ. අපි යමු ඊළඟ මාතෘකාවට. ක්‍රොෂේ නිර්මාණයක් සඳහා අවශ්‍ය උපකරණ හඳුනා ගනිමු. මේක තමයි අපේ ඊළඟ මාතෘකාව. බලන්නකො මොනවද තියෙන උපකරණ කියලා. crochet hook, crochet yarn, stitch marker, tapestry needle, scissor or trimmer, measuring tape, pins. හරි, මේ උපකරණ මොනවාද කියලා අපි දැන් පිළිවෙලින් එකින් එක බලමු. crochet hooks. මේ තියෙන ළමයි crochet hook set 3ක්. මේ set 3 මේ නිර්මාණය කරලා තියෙන මැටීරියල් එක අනුව එකිනෙකට වෙනස් වුණාට මේ හැම එකෙම එකම සයිස් වල crochet hooks ඔයාලට දකින්න ලැබෙනවා. ගොඩාක් හීන ඒවා ඔයාලට මෙතන දකින්න පුළුවන්. ඒ වගේම මහත ඒවා. ඒ කියන්නේ මිලිමීටර් 0.5 ඉඳන් මිලිමීටර් 25 වගේ ලොකු ප්‍රමාණවලට යනකම් hooks දකින්න ලැබෙනවා. මේවා විවිධ ප්‍රමාණයේ නූල් පාවිච්චි කරලා වෙනස් විදිහේ නිර්මාණ කරන්න භාවිතා කරනවා. ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නකොට ඔයාලට දකින්න පුළුවන් එක එක sizes වලින් මොන වගේ නිර්මාණ මොන වගේ නූල් පාවිච්චියෙන්ද කරන්නේ කියලා. ඔයාලා වීඩියෝස් වල ඉස්සරහට දකීවි විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරලා හදපු crochet hooks. resin පාවිච්චි කරලා, ලී පාවිච්චි කරලා, ප්ලාස්ටික්, ඒ වගේම මේ වගේ metals පාවිච්චි කරලා හදපු ඒවත් දකින්න ලැබෙනවා. අපි crochet yarns ගැන පස්සේ කතා කරමු ළමයි. අපි ඊළඟට යමු tapestry needle වලට. මේ තියෙනවා ළමයි tapestry needle. බලන්නකො මේක මොන වගේද කියලා. ටිකක් ලොකු සිදුරක් තියෙන්නේ. මේ සිදුර අපිට වූල් එක, එහෙම නැත්නම් අපි මේකට පාවිච්චි කරන thread එක මේ සිදුර හරහා යවා ගන්න පුළුවන් විදිහේ ලොකු සිදුරක් තියෙනවා. කෙළවර පොඩි ඇදයක් තියෙනවා. මේ තියෙන tapestry needle එක. මේවා මෙටල් වලින් හදපුවා වගේම ප්ලාස්ටික් වලින් හදපුවා ඔයාලට වෙළඳ පොලේ දකින්න පුළුවන්. ගෙතුම අපි ඉවර කරපු කෙළවර තියෙනවානේ. අන්න ඒ කෙළවර සංගවන්න අපි මේ tapestry needle එක පාවිච්චි කරනවා. ඒක ප්‍රායෝගිකව ඔයාලට දකින්න පුළුවන් ඉස්සරහට. මෙන්න ඊළඟට තියෙනවා stitch marker. ළමයි මේ stitch marker අපිට අවශ්‍ය වෙන්නේ අමිගුරුමි නිර්මාණ කිරීමේදී ප්‍රධාන වශයෙන්ම. මොකද දන්නවද? අමිගුරුමි නිර්මාණ කියන්නේ සර්පිලාකාරව කරන ත්‍රිමාන නිර්මාණ. මේක රවුම් නෙමෙයි අමිගුරුමි නිර්මාණ කරන්නේ සර්පිලාකාරව. එක රවුමක් වෙන් කරගන්න අපි මේක රවුම පටන් ගත්ත පළවෙනි ස්ටිච් එක වෙන් කරගන්න මාක් කරගන්න
අපිට මේ ස්ටිච් මාකර් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි මේක ගෙතුම වැඩි කරන තැන්, අඩු කරන තැන්, නූල් මාරු කරන ඕනේ තැන්, ඔය වගේ විවිධ දේවල් තැන් මාක් කරගන්න මේ ස්ටිච් මාකර් එකක් පාවිච්චි කරන්න වෙනවා. ස්ටිච් මාකර්ස් උත් විවිධ හැඩවල ඒවා තියෙනවා දරුවනේ. ඒ වගේම අපිට ස්ටිච් මාකර් එකක් අත්‍යවශ්‍යම නෑ, හැබැයි තියෙනවා නම් පහසුයි නිර්මාණ කරන්න. නමුත් ස්ටිච් මාකර් එක අත්‍යවශ්‍යම නෑ. ඒ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය හැට්ටකටු තියෙන්නේ. අපි ඇඳුම් වලට ගහන්නේ. අන්න ඒ හැට්ටකටුවක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් බැයි නම් තව තියෙනවනේ අපි ගොතන්න ගන්න ත්‍රෙඩ් එකම. ඒකේ වෙනස් පාටකින් නූලක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොහොමද කරන්නේ කියලා මම ඉස්සරහා වීඩියෝ වලදී කියා දෙන්නම්. ස්ටිච් මාකර් එක අත්‍යවශ්‍ය නෑ, නමුත් තියෙනවා නම් නිර්මාණය කරන්න පහසුයි. ඊළඟ එක ළමයි සිසර්. ඒ කිව්වේ කතුර. ඔයාලට මේකට කතුරක් හෝ ට්‍රිමර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ නිර්මාණය ඉවරුණාන් පස්සේ අගිසි තියෙන නූල කපලා දාන්න තමයි මේක උවමනා කරන්නේ. ඊළඟට තියෙනවා මෙෂරින් ටේප් එක. මේක අපිට අවශ්‍ය වෙන්නේ මිමි ගන්න. තොප්පි, ඇඳුම්, බෑග් අන්න ඒ වගේ ඒවා නිර්මාණය කරනකොට දිග පළල මැනගන්න අපිට මෙෂරින් ටේප් එක අවශ්‍ය වෙනවා. ඊළඟට පින්ස් මොනවටද ඕනේ වෙන්නේ? හිතන්නකෝ අපි කරපු අමිගුරුමි නිර්මාණයක ඇස්, නහය අන්න ඒ වගේ ඒවා හරියට සම්බන්ධ කරගන්න. ඒවා හරියට සම්බන්ධ වෙන්න ඕනේ තැන් මාක් කරගන්න. එහෙම නැත්නම් තව මොකක් හරි නිර්මාණයක අපි ඇප්ලික් කරන එකක් හරියට එන්න ඕනේ තැන මාක් කරගන්න තමයි මේ පින්ස් ඕනේ වෙන්නේ. ක්‍රොෂේ නිර්මාණයක් සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය ලයිස්තුවේ අපි අන්තිමට කතා කරන්නේ ක්‍රොෂේ යාන් ගැන. ගොතන්න පාවිච්චි කරන්න පුළුවන් හැම නූලක්ම ක්‍රොෂේ යාන් එකක් කියලා හඳුන්වනවා. ඇත්තටම කිව්වොත් සරලවම අපිට ඕනම නූලක් ගෙතුම් නිර්මාණ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ නූලේ තියෙන ගුණ අනුව අපි කරන නිර්මාණයේ ස්වභාවය වෙනස් වෙනවා. ඇත්තම කාරණා මෙහෙමයි වෙන්නේ. අපි නිර්මාණයක් තෝරගත්තාම මුලින්ම බලන්න ඕනේ ඒකට සුදුසු යාන් වර්ගය මොකක්ද කියලා. හරිද? යාන් කියලා හඳුන්වන්නේ අපි ගොතන්න පාවිච්චි කරන නූල්. ඒවා යාන් කියලා හඳුන්වනවා. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ නිර්මාණයක් කරනකොට අපි කරන නිර්මාණයට ගැලපෙන නූල මොකක්ද කියලා. ඊට පස්සේ තමයි ඒ නූලෙන් ඒ නිර්මාණය කරන්න සුදුසු ගෙතුම් කටුව අපි තෝරගන්නේ. මෙතන තියෙනවා කොටන් යාන් සහ මිල්ක් කොටන් යාන්. මේ යාන් වර්ග දෙක ඇත්තටම වඩාත්ම සුදුසු වෙන්නේ කුඩා දරුවන්ගේ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කරන්න. තොප්පි, සෙරෙප්පු, සපත්තු, ඇඳුම් ඒවා නිර්මාණය කරන්න පුංචි දරුවෝ සඳහා. ඒ වගේම සොෆ්ට් ටොයිස් සඳහාත් මේ යාන් වර්ගය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඊළඟට තියෙනවා කේක් යාන්. එහෙම නැත්නම් කේක් කොටන් යාන්. මේකට මේ කේක් යාන් කියන නම ලැබිලා තියෙන්නේ මේකේ පෙනුම නිසා. මේක හරියට පුංචි කේක් එකක් වගේ. බලන්නකෝ ෆොටෝ එක. ඒ නිසා තමයි මේකට කේක් යාන් කියලා කියන්නේ. මේක හදලා තියෙන්නේ කොටන් වලින්. මිල්ක් කොටන් යාන් වලටත් වඩා උසස් තත්ත්වයේ යාන් එකක්. මේකත් පාවිච්චි කරන්න පුළුවන් ළමයින්ගේ පොඩි බබාලාගේ ඇඳුම් හදන්න වගේ දේවල් වලට. ඊළඟට ඔන්න තියෙනවා ඇක්‍රිලික් යාන් එක ෆොටෝ එකක්. මේකට ලං කරලා ගත්ත එකක්. ඇක්‍රිලික් යාන් අපිට සාමාන්‍ය වෙළඳපොලේ ගන්න තියෙන ගොඩක් යාන් ඇක්‍රිලික් යාන් තමයි. හොඳද? ඒවේ පොඩ්ඩක් බූල් පිපෙන ගතිය වැඩි කොටන් යාන් වලට වැඩිය. ඔන්න ඊළඟට තියෙනවා මොහෙයර් යාන්. චුට්ටක් බලන්නකෝ ඒකේ හැටිය. පොඩ්ඩක් බූල් ගතියක් තියෙනවා නේද? ඔව්, මේ යාන් එක ගොඩාක්ම සුදුසු වෙන්නේ සත්තුන්ගේ අමුගුරිමි නිර්මාණ සඳහා. හොඳද? බූල් සහිත සත්තු නිර්මාණය කරන්න අමිගුරුමි නිර්මාණ සඳහා මේ මොහෙයර් යාන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන ඕන්න මැක්‍රම් කෝඩ්. ඔයගොල්ලෝ මේක දැකලත් ඇති ටිකක් ඝන කෝඩ් එකක්. මේකෙන් ඒ විවිධ නිර්මාණ කරන්න පුළුවන්. මැක්‍රම් කියන්නේ වෙනම කලාවක් එක කරන්න පුළුවන්. ඒ වගේම බෑග් නිර්මාණය කරන්න ඒ වගේ දේවල් වලටත් මේ මැක්‍රම් කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඊළඟට තියෙනවා ඔයාලට හුරු පුරුදු ටී-ෂර්ට් යාන්. මේක විවිධ ඝනකම් වලින් ගන්න තියෙනවා වෙළඳ පොලේ. මේකෙන් අපිට කරන්න පුළුවන් බෑග් නිර්මාණය කරන්න පුළුවන්, පාපිසි නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ ටිකක් විශාල ප්‍රමාණයේ නිර්මාණ කරන්න අපිට ටී-ෂර්ට් යාන් පාවිච්චි කරන්න පුළුවන්. ටී-ෂර්ට් යාන් වලින් පස්සේ අපිට තියෙනවා වෙල්වෙට් යාන්. මේ වෙල්වෙට් යාන් කියන්නේ හරිම මෘදු දෙයක් ළමයි. ටිකක් ඝනකමින් ඒ කියන්නේ මහතින් වැඩි. මේක මෘදු පාපිසි ඊළඟට උණුසුම් ඇඳරෙදි ඊළඟට යන්න පුළුවන් තව සොෆ්ට් ටොයිස් ටිකක් ලොකු සොෆ්ට් ටොයිස් නිර්මාණය කරන්න ඒ වගේම පිලෝ ඒ වගේ නිර්මාණ කරන්න මේ වෙල්වෙට් යාන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට අයිස් යාන්. මේක මිලිමීටර් 3ක ඝනකමින් යුක්ත
ලස්සන යාන් එකක්. ලස්සන නිර්මාණ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. බෑග්, ෆ්ලෝරක් අන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක ලංකාවේ ගන්න තියෙනවා. මම මේ කතා කරන හැම යාන් එකක්ම ලංකාවේ ගන්න තියෙනවා. මේ පේජ් එකත් මම යෝ යාන් කියන FB පේජ් එකෙන් තමයි මේ ෆොටෝ එක අරගත්තේ. ඊට පස්සේ තියෙන්නේ බෑග් කෝඩ්ස්. මේක බෑග් ක්‍රොෂේ බෑග් නිර්මාණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන මේ කෝඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. බෑග් එකක නිමාව ඉතාම උසස් විදිහට ගන්න පුළුවන්. බරින් අඩුයි. යාර 100ක් ග්‍රෑම් 150ක් වගේ වෙන්නේ. මේ කෝඩ් එකත් පාවිච්චි කරන්න පුළුවන්. බෑග් හදන්න, ෆ්ලෝරක් හදන්න, පාපිසි ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ බෑග් කෝඩ් ඉමේජ් එක මම ගත්තේ yarn by Mendy කියන page එකෙන්. ඊළඟට තියෙනවා බේබි වූල්. මේකත් පොඩි දරුවන්ගේ ඇඳුම් නිර්මාණය කරන්න පාවිච්චි කරනවා. නිව්බෝර්න් බේබීස්ලාගේ ඇඳුම් වලට පාවිච්චි කරනවා මේ බේබි වූල් එක. ඊළඟ ඉමේජ් එක බලන්න. ඒකේ තියෙන්නේ Apple TKT10 සහ TKT20 yarn. මේක Apple කම්පැනියෙන් කරන yarn එකක්. TKT10 සහ TKT20 කියලා හඳුන්වනවා. මේකෙදි TKT20 කියන yarn එකට වඩා TKT10 කියන yarn එක පොඩ්ඩක් මහතින් වැඩි. TKT20 කියන yarn එකේ විස්කම්භය මිලිමීටර් 0.8යි. TKT10 yarn එක මිලිමීටර් 0.1ක් වෙනවා. මිලිමීටර් 1ක් සමාන වෙන මිලිමීටර් 1ක්. හරි, අපි දැන් කතා කරන්නේ ක්‍රොෂේ නිර්මාණයක් සඳහා වමනා කරන දේවල් මොනවද කියලා. දැන් අපි නෝට් එක ලියාගමු. ලියා ගන්න මාතෘකාව ක්‍රොෂේ නිර්මාණයක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය. ලියා ගන්න ක්‍රොෂේ නිර්මාණයක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය. යටින් තරු දාලා හෝ 1 2 3 4 දාලා පල්ලෙහින් පල්ලෙහාට ලියා ගන්න. හොඳද? 1 ක්‍රොෂේ හුක්. මේ ඉමේජ් එකේ තියෙනවා ස්පෙලිංස් ඒක බලලා හරියට ලියා ගන්න. ක්‍රොෂේ හුක්ස්. 2 ක්‍රොෂේ yarn. ඉස්සරහින් ඉරි කැල්ලක් ගහලා පහළට ලියා ගන්න. cotton yarn. ඊළඟ ඉරි කැල්ල milk cotton yarn. ඊළඟ ඉරි කැල්ල cake cotton yarn. ඊට යටින් acrylic yarn. ඊළඟ ඉරි කැල්ල mohair yarn. ඊළඟට macram cord. ඊළඟ ඉරි කැල්ල t-shirt yarn. ඊට පස්සේ velvet yarn. ඊළඟ ඉරි කැල්ල ගහලා ලියන්න ice yarn. ඊළඟ ඉරි කැල්ල bag cords. ඊළඟ ඉරි කැල්ල ගහලා ලියන්න baby wool. ඊළඟ ඉරි කැල්ල ගහලා apple TKT10 and TKT20 yarn. ඉමේජ් එකේ තියෙන වකුරු ඔක්කොම ඒව බලලා හරියට ලියා ගන්න. හරි ළමයි, ඔය දුන්නේ උදාහරණ කීපයක් මේ ක්‍රොෂේ සඳහා භාවිතා කරන්න පුළුවන් නූල් වර්ග එහෙම නැත්නම් yarn වර්ගවල. ඕවා විතරක් නෙමෙයි. ඕනෑම නූලකින් කඹයකින් වුණත් නිර්මාණයක් කරන්න පුළුවන්. ඒ නිර්මාණයේ ස්වභාවය අනුව සුදුසු නූල තෝරගෙන අපිට නිර්මාණ කරන්න පුළුවන්. ලියා ගන්න අංක 3 දාලා ස්ටිච් මාකර් 4 tapestry needle 5 scissor 6 measuring tape 7 pins. මෙන්න මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ක්‍රොෂේ නිර්මාණයක් සඳහා අවශ්‍ය වෙන්නේ. හරි, අපේ ඊළඟ මාතෘකාව තමයි ප්ලයි. මොකක්ද මේ ප්ලයි කියන්නේ? අරගන්නකෝ ඔයාලා ගත්ත වූල් බෝලේ අතට. ඒ වූල් බෝලේ අතට අරගෙන බලන්න ඒකේ මේ නූල පටන් ගන්න කෙලවර හොයාගන්න. හරි. දැන් ওই කෙලවර ඔයාට ওই නූල ඔයාට පේනවා කඹයක් වගේ ඇඹරිලා තමයි හදලා තියෙන්නේ. හරි, එහෙමනම් ওই නූලේ ওই කෙලවර අඹරලා තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට අල්ලලා කරකවන්න බලන්න. දැන් ඔයාට නූල ලෙහා ගන්න පුළුවන් නේද? දැන් බලන්න ඔය තනි නූල තව කුඩා නූල් පොටවල් කිහිපයක් එකතු වෙලානේ නිර්මාණය කරලා තියෙන්නේ. හරි. අන්න එහෙනම් ඔන්න ඔය තනි නූල හදන්න පාවිච්චි කරලා තියෙනවානේ තවත් කුඩා නූල් පොටවල්. අන්න ඒ නූල් පොටවල් හඳුන්වන්න අපි ප්ලයි කියන වචනය පාවිච්චි කරනවා. නූලක තියෙන මේ පොටවල් ගණන එහෙම නැත්නම් ප්ලයි ගණන අනුව නූල් වර්ග කෙරෙනවා. මේ වගේ පොටවල් දෙකක් තියෙන නූල් හඳුන්වනවා 2 ply yarn කියලා. පොටවල් 3කින් හැදිලා තියෙන නූල් හඳුන්වනවා
3 ply yarn කියලා. පොටවල් 4කින් හැදිලා තියෙන නූල් හඳුන්වනවා 4 ply yarn කියලා. පොටවල් 5 6 7 10 ඔය වගේ පොටවල් ගාන අනුව ඒ නූල නිර්මාණය වෙන්න පාවිච්චි කරලා තියෙන පොටවල් ගාන අනුව නූල් වර්ග කරනවා. තියෙන පොටවල් ගාන අනුව දැන් පොටවල් 5ක නූලක් නම් 5 ply yarn එකක් කියලා හඳුන්වනවා. පොටවල් 10ක නූලක් නම් 10 ply yarn කියලා හඳුන්වනවා. මං හිතනවා ඔයාට තේරුම් ගන්න පුළුවන් දැන් ply කියන්නේ මොකක්ද කියලා. ඔයා අතේ තියෙන වූල් බෝලේ තියෙන පොටවල් ගාන එහෙම නැත්නම් ply ගාන බලලා මොන්න මට යටින් දාන්න ඔයා ළඟ තියෙන්නේ ply කීයක yarn එකක්ද කියලා මට දාන්න. මම ඔයාලට මේ image එකේ 2 ply yarn එකක් 3 ply yarn එකක් සහ 4 ply yarn එකක් ඒ yarn එකේ තියෙන ply ගාන පේන විදිහට අරගත්ත images මේකට දාලා තියෙනවා. ඔන්න හොඳට බලන්න ඔයාගේ yarn එකත් ply කීයද කියලා මට කියන්න. හරි දරුවනේ අපි අපේ පළවෙනි පාඩම අදට මෙතනින් නතර කරනවා. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙනවා මේ ක්‍රොෂේ කලාව ඇතුලේ භාවිතා වෙන කෙටි යෙදුම් ගැන. කෙටි යෙදුම් ගැන ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ ගෙතුම් කටුව අල්ල ගන්න විදිය ගැන. ඔන්න එතනින් එහාට ගෙතුම් කටුව අල්ල ගන්න විදිය ගැන ඉගෙන ගත්තට පස්සේ එතනින් එහාට පටන් ගන්නවා අපේ ප්‍රායෝගික වැඩසටහන් මාලාව. හරිද? ඒ හින්දා දැන් මේ නෝට් එක හැමෝම ලියාගෙන සම්පූර්ණ කරගන්න. අපි ඉක්මනින්ම දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.